සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය කාර්යෝපිතවතුනි අද අප ඔබ හා එක්වන්නේ නවද වේබ් සෙන්ටර් ආයතනයේ විසින් ඔබ වෙත හඳුන්වා දෙනු ලැබූ වින් කාඩ් පත්‍රි 17 වන දිනවේදී වාරයක් සමගයි. ඉතින් මේ වින් කාඩ් පත්‍ර පිළිබඳව ඔබට හැම අවස්ථාවකදීම මම හඳුන්වා දෙනවා. මම නැවතත් හඳුන්වා දෙන්නම්. වින් කාඩ් පතක් කියන්නේ එකවර මුදල් ගෙවා භාණ්ඩ ලබාගත නොහැකි ඔබ වෙනුවෙන් නම් වේබ් සෙන්ටර් ආයතනයේ විසින් හඳුන්වා දී තිබෙන මෙන්න මේ ආකාරයේ කාඩ් පතක්. මේ විසිදුවන්නේ ඔබට ගෙවීමේ හැකියාව අනුව ඔබට සතියකට ගෙවීමේ හැකියාව අනුව මෙවැනි කාඩ් පතක් නම් වේබ් සෙන්ටර් ආයතනයෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ආකාරයට ඔබට රුපියල් 500ක සතියකට වාරිකයක් ගෙවීමට හැකියාව තිබෙනවා නම් රුපියල් 25000 පමණ භාණ්ඩ කට්ටලයක් ඔබට ලබා ගැනීමට රුපියල් 1000ක් සතියකට ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා නම් රුපියල් 50000ක භාණ්ඩ කට්ටලයක රුපියල් 1500ක් සතියකට ආයෝජනය කරන්න පුළුවන් නම් රුපියල් 75000ක් වටිනා භාණ්ඩ කට්ටලයක ඒ වගේම සතියකට රුපියල් 2000ක් වෙනකම් ඔබට ආයෝජනය කරන්න පුළුවන් නම් රුපියල් ලක්ෂයක් වටිනා භාණ්ඩ කට්ටලයක ලබා ගැනීමේ හැකියාව මෙම කාඩ් පත මත ආයෝජනය කිරීමෙන් ඔබට හැකියාව තිබෙනවා. බලමු මොකද මේ නවද වේබ් සෙන්ටර් ආයතනයේ ඔබට හඳුනා දෙනු ලබූ වින් කාඩ් පතක් ලබා ගැනීම ඔබට අත්වන වාසි මොනවද කියලා. ඇත්තටම මෙම නවද වේබ් සෙන්ටර් ආයතනයේ වින් කාඩ් පත මත ආයෝජනය කරන ඔබ ආයෝජනය කරන අතරතුරදී සතියකට වතාවක් ආයතනයේ විසින් දිනුම් වැදී ලොතරැයි දිනුම් වැදීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. එහිදී වින් කාඩ් පත හිමි ඔබ සියලු දෙනාම ඒ දිනුම් ඇදීමට ඇතුළත් කරනු ලබනවා. ඒක සිදු කරන්නේ සතියකට වතාවක් වාරික මුදල් ගෙවන ඔබට ආයතනය මගින් මෙවැනි රිසිට් පතක් ලබා දෙනු ලබනවා. එම රිසිට් පතෙහි කාබන් කොපියක් ආයතනයේ සතුව පවතිනවා. අනේ සියලුම කාබන් කොපි මෙන්න මේ ආකාරයේ වීදුරු බදුලකට එක් කරනු ලබනවා. මේ ඔබ විසින් සතිපතා ගෙවනු ලබන මුදලට අදාළ රිසිට් පතේ සියලු කාබන් කොපි මේ බදුල තුල තිබෙනවා. සෑම සතියකම බදාදා හවස 6ට නම් වේබ් සෙන්ටර් ආයතනයේදී මෙම බදුල බදුල තුල තිබෙනා වූ සියලුම රිසිට් පත් අහමු ලෙස දිනුවැදීමට ලක් කරනු ලබනවා. එහිදී පැමිණ සිටින ඔබ අතරින් ඕනෑම පුද්ගලයෙකුට හැකියාව තිබෙනවා මේ බඳුන තුලින් රිසිට් පතක් තෝරා ගන්න. ඒ ඉතා අහමු ලෙස ඉතා විනිවිද භාවයෙන් සිදු කරනු ලබන දිනුවැදීමේ ක්‍රියාවලිය. එහිදී එම රිසිට් පත හිමි ඔබ ඒ රිසිට් පත හිමි සමාජිකයා තමයි එම සතියේ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. එසේ ජයග්‍රහණකයෙකුට ඔබට ලැබෙන වාසිය මොකක්ද? මෙවැනි කාඩ් පතක් හිමි ඔබ මෙම දිනුම් ඇදීමේ වාරය තුලදී යම් අවස්ථාවකදී ජයග්‍රාහකයා වුවහොත් අන්න ඒ ජයග්‍රාහකයේ සතියේ සිට නවද වේබ් සෙන්ටර් ආයතනයට ඔබ කිසිදු මුදලක් දෙවීම සිදු කළ යුතු වන්නේ නැහැ. ඔබ දිනුම් ඇදුණු සතියේ ඔබට පුළුවන්කම තිබෙනවා ඔබට හිමි භාණ්ඩ කට්ටල ඔබ ඇවැසි ආකාරයට ඔබ කැමති ආකාරයට තෝරා ගන්න ලබන්නට. තවදුරටත් ඔබ නවද වේබ් සෙන්ටර් ආයතනයට දිනුම් ඇදීමෙන් පසු තමා ජයග්‍රහණය කළාට පසුව කිසිදු ගෙවීමක් සිදු කළ යුතු වන්නේ නැහැ. ඔබට හැකියාව තිබෙනවා නැවතත් අලුත් කාඩ් පතක් ආරම්භ කිරීමට. ඒ වගේම ඔබ ජයග්‍රහණය කළ භාණ්ඩ කට්ටලය ඉක්මනින් ලබා ගැනීමට. ඉතින් බලමු ඊට අමතරව මොනවද ඔබට නවද වේබ් සෙන්ටර් ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවන් කියා. ඇත්තටම ඉතාම සුවිශේෂී තවත් අවස්ථාවක් ඔබ වෙත ලබා දී තිබෙනවා. නවද වේබ් සෙන්ටර් ආයතනයේ මෙවැනි වින් කාඩ් පතක් හිමි ඔබට හැකියාව තිබෙනවා නම් සතියකට තවත් එක් ගනුදෙනුකරුවෙකු ආයතනයට හඳුන්වා දීමට වෙන කාඩ් පත් හිමියෙකු ආයතනයට හඳුන්වා දීමට ඔහුට හෝ ඔබට පුළුවන්කම තිබෙනවා එම සතියේ වාරික මුදලේ නිදහස් වීමට. ඔබට පුළුවන්කම තිබෙනවා එම සතියකට එක් පුද්ගලයෙකු හඳුන්වා දුන්නොත් එම සතියේ වාරික මුදලේ ඔබට නිදහස් වීමට. ඒ වගේම ඔබට හැකියාව තිබෙනවා නම් මෙවැනි කාඩ් පත් හිමියන් 12 දෙනෙකු එකවර නවද වේබ් සෙන්ටර් ආයතනයට හඳුන්වා දෙන්න මේ ඔබට අනගි අවස්ථාවක් ලැබෙනවා. මේ සම්පූර්ණ කාඩ් පතේ සති 48ම ඔබ නිදහස් කරනු ලබනවා. ඒ කියන්නේ මෙම කාඩ් පතේ සති 48ටම මුදල් බැර කිරීම ආයතනය මගින් සිදු වෙනවා. ඒ වගේම සතිපත ලොතරැයි දිනුම් ඇදීමට ඔබව ඇතුළත් කරනු ලබනවා. එහෙනම් වින් ජයග්‍රහණයට යන්න පුළුවන් හැකියාවක් තිබෙනවා ඔබට මේ ආකාරයට මෙම කාඩ් පතර තවත් ඔබ කාඩ් පත් 12ක් එකතු කිරීම මගින්. එහෙනම් අපි බලමු ගිය සතියේදී වින් කාඩ් පත් 16 වෙනි දිනුම් ඇදීමේ වාරයේදී කවුද ජයග්‍රහණය කළ ජයග්‍රාහකයා කියලා.
එම් පත්මා සිසිල බද්දේගම පාර ගෝණ පිනුවල. එම් පත්මා සිසිල බද්දේගම පාර ගෝණ පිනුවල. සමාජික අංකය අංක 98. ඇය ජයග්‍රහණය කළ ගිය සතියේ ඒ වන විට ඇය විසින් රුපියල් 500 බැගින් වූ වාර්ක 8ක් රුපියල් 4000ක් නන්දු ඩේට් සෙන්ටර් ආයතන වෙත ගෙවා තිබෙනවා. ඇය විසින් රුපියල් 25000ක් වටිනා භාණ්ඩ කට්ටලයක් ජයග්‍රහණය කරා. රුපියල් 4000 පමණ ඇය ගෙවිය යුත්තේ. ඉන්මතුවට ඇය කිසිදු මුදලක් ආයතනයට ගෙවිය යුතු වන්නේ නැහැ. ඇය විසින් රුපියල් 25000ක් වටිනා භාණ්ඩ කට්ටලය ලබාගෙන තිබෙන රුපියල් 4000ක් වැනි මුදලක් ආයෝජනය කිරීමේ තමයි. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබ දන්නා හඳුනන යහළු මිත්‍රයන් හිතවතුන් ඕනෑම පුද්ගලයෙකුට මෙන්න මේ නම්දු ඩේට් සෙන්ටර් ආයතනයේ වින්වින් කාඩ් පත හඳුනා දීමේ ජයග්‍රාහී අවස්ථාවන් ඔවුන්ටත් හිමි කර දීමට. ඉතින් තවදුරටත් ප්‍රමාද නොවි අපි බලමු 2026 මාර්තු 25 වන අද දින 17 වන දිනුම් ඇදුම් වාරයේදී කවුද ඔබ අතරින් ජයග්‍රාහකයා බවට පත් වන්නේ කියලා. ඉතින් පැමිණ සිටින ඔබට මම ආරාධනා කර සිටිනවා මෙම බඳුනෙන් අපට ජයග්‍රාහී රිසිට් පතක් ලබා දෙන ලෙසට. ඔබ බලමු 2028 මාර්තු 25 වන දින එනම් අද දින 17 වන දිනුම් ඇදුම් වාරයේදී කවුද ජයග්‍රහණය ලබන ජයග්‍රාහකයා? ජී ශ්‍රියාලතා සමාජික අංකය 11 මුඩ්ලන් වත්ත ගෝණ පිනුවල. ජී ශ්‍රියාලතා සමාජික අංකය 11 මුඩ්ලන් වත්ත ගෝණ පිනුවල. ඇය විසින් නන්දු ඩේට් සෙන්ටර් ආයතනය තුළ රුපියල් 5 සතිපතා රුපියල් 500ක මුදලක් ආයෝජනය කර තිබෙනවා. රුපියල් 25000ක් වටිනා භාණ්ඩ කට්ටලයක් ඔබ විසින් ජයග්‍රහණය කර තිබෙනවා. ඔබට නන්දු ඩේට් සෙන්ටර් ආයතනය විසින් සුබ පැතුම් ගෙනෙනවා. ඒ වගේම ඔබ කැමති අයුරින් තෝරා ඔබගේ භාණ්ඩ කට්ටලය තෝරා ගැනීමට ඉක්මනින් නන්දු ඩේට් සෙන්ටර් ආයතන හා සම්බන්ධ වෙන්න. සම්බන්ධ වී ඔබට කිසි පරිදි ඔබ කැමති පරිදි ඔබේ භාණ්ඩ කට්ටලය තෝරාගෙන යන්න ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මෙම වැඩසටහන ආරම්භන වින්වින් කාඩ් පත්තිය ඔබ සියලු දෙනාටම මම ආරාධනා කර සිටිනවා. සෑම සතියකම බදාදා හවස 6ට නන්දු ඩේට් සෙන්ටර් ආයතනයේදී මෙම ජයග්‍රාහී ලොතරැයි දීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඔබට හැකියාව තිබෙනවා මෙතනට සම්බන්ධ වෙලා ඔබට තමන්ගේ පියවි ජයසිරි මේ දිනුම් වැදින ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. ඒ වගේම ඉතා විනිවිද භාවයකින් සිදුවන්නා වූ මේ ලොතරැයි දිනුම් වැදීමේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙලා එහි කොටස් කරුවෙකු වෙලා ඔබ ඔබේ ජයග්‍රහණය ඔබේ සුරුතින්ම ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. අන්න ඒ නිසා ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා සෑම සතියකම බදාදා හවස 6ට නන්දු ඩේට් සෙන්ටර් ආයතනය වෙත එන්න. පැමිණ මේ ලොතරැයි දිනුම් වැදීමේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන්න කියලා. ඒ අත්දැකීම ලබා ගන්න කියලා. එමනම් අද දින ජයග්‍රහණය කරගන්න ඔබට ආයතනය වෙන සුබ පැතුම් ගෙනෙන්න තමයි ලබන සතියේ තවත් ජයග්‍රාහකව ඔබ වෙත තිළින කරමින් ඔබ වෙත පැමිණෙන තුරු සියලු දෙනාටම සුබ සතියක් වේවා.